මල වදයක් තියෙනවා. හයි ඉතින් කොහොමද? ඉතින් අද අපි ආවා shopping කරන්න. ඒකට ගොඩාක් වෙලාවට මගෙන් අහන දෙයක් තමයි අකියෝ රැඳන් හිටපු টොප් එක කොහෙන්ද ගත්තේ? එතකොට මේ dress එක කොහෙන්ද? ඉතින් මෙන්න මේ වගේ අහන නිසා මං හිතුවා මම වැඩියෙන්ම ඇඳුම් ගන්න එන තැන් ටික ඔයාලට පෙන්වන්න ඕනේ කියලා. සාමාන්‍යයෙන් ඉතින් තැන් වල ඇවිදින්න නැතුව සේරම එකම තැනකින් ගන්න ඕන වෙලාවට මම එන තැනක් තමයි මේ කොළඹ වල තියෙන One Gold Face Mall එක. ඉතින් මෙතන අපි හැමෝම දන්න කියන shops වලට අමතරව ටිකක් uncommon ඇඳුම් තියෙන shops උත් තියෙනවා. shopping නෙමෙයි මොන දෙයකට ආවත් අපි මුලින්ම මොකද කරන්නේ? shopping නෙමෙයි මොන දෙයකට ආවත් අපි දෙනවා මොකද මුලින්ම කරන්නේ? කන්න ඕනේ. මුලින්ම කාලේ ඉන්නක තමයි කරන්නේ. ඉතින් ඒ නිසා කෑම තමයි නම්බර් 1. ඉතින් ඒ හින්දා අපි මුලින්ම යනවා කන්න. OGF එකේ නම් ඉතින් එක තැනක් හිතා ගන්න බැරි වෙන්නම කන්න ආස කරන තැන් ගොඩක් තියෙනවා. ඉතින් මේ සෙන්ට්‍රල් කැෆේ එකේ ඒ අතරින් එකක්. ඉතින් මේකේ තියෙන යාරා ටී එක ගැන කතා කරලා වැඩක් නැහැ. මගේ ෆේවරිට්ම දෙයක්. හැබැයි ඉතින් අද නම් කන්න හිතුවේ වෙන දෙයක්. මොකද කරන්නේ? මේ මේකට ආස හිතනවා. බෝල් එකට දාන්න. හා. එක නම් දැක්කම ආස හිතනවා. ඔයා කන්න. ඕක ගන්න ඕනේ නැහැ දෙකම එකයිනේ. මෙතනට ආවම තියෙන ප්‍රශ්නේ තමයි ආපු වැඩේ පැත්තක වෙලාව යනවා තේරෙන්නේ නැහැ. හරිම නිදාස් තැන. හැබැයි ඉතින් ඔය අතරේ මට අපිට තියෙන ප්‍රශ්න ටිකක් මතක් වුණා. මම මේ කල්පනා කරේ කාන්තා පාර්ශවයේ විදිහට ඇඳුම් තෝරද්දි අපිට විහිතෙන දේවල් ටිකක් ගැන. මම හිතනවා අනිවාර්යෙන් මේ දේවල් ඔයාලටත් හිතනවා කියලා. දැන් අපි ගොඩාක් වෙලාවට දකිනවනේ සෝෂල් මීඩියා එකේ අපි නිතරම දකින ඇඳුම් ෂොප්. ඉතින් ඒවල තියෙන ප්‍රශ්නේ තමයි ඒ ඇඳුම් ගොඩාක් වෙලාවට හැමෝම වගේ අරගන්නවා. ඉතින් මොනවා හරි ඉවෙන්ට් එකකට හරි මොනවා හරි තැනකට ගියාම තවත් ඒකම තව කෙනෙක් ඇඳගෙන આવොත් එහෙම ඒ පාටම අපිට ඉතින් චුට්ටක් විතර අප්සෙට් නේ. හැබැයි ඉතින් අපි කැමති අපිත් මොකක් හරි තැනකට ඇඳුමක් අරගෙන ඇඳගෙන ගියාම අහන්නේ ඔයා කොහෙන්ද මේක ගත්තේ? ඒක නම් හරිම ලස්සනයි, හරිම අන්කොමන්, කොහෙන්ද ගත්තේ? ඔන්න ඔය වගේ දේවල් කියනකොට අපි කැමති නේද? ඉතින් අන්නේ හින්දාම මමත් ගොඩාක් වෙලාවට යන shops ටිකක් තියෙනවා. ටිකක් අන්කොමන් ඇඳුම් තියෙන. ඉතින් ඒ ටික තමයි මම ඔයාලට පෙන්වන්න හිතුවේ. ඉතින් මුලින්ම යමු ඔඩෙල් එකේ තියෙන බ්‍රෑන්ඩ් ස්ටෝර් එකට. ඉතින් මේකේ ඒසෝස්, සාරා, තව කලූෂන් මෙන්න මේ වගේ ගොඩාක් බ්‍රෑන්ඩ්ස් වල ඇඳුම් මෙතන තියෙනවා. ඉතින් ගොඩාක් වෙලාවට ඔයා ටිකක් වෙනස් විදිහේ ඇඳුමක් හොයනවා නම් මොන හරි විශේෂ දෙයකට ඔයාට මෙන්න මේ වගේ ඇඳුම් තෝරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේකට මට ගොඩාක් ආසෙත් වෙන සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ නෙක් එක තියෙන ඇඳුම් වලට මම ගොඩාක් ආසෙහින්ද හැබැයි ඒකේ සයිස් එක මට ෆිට උන්නේ නැහැ. ඒ වගේම ඉතින් ගොඩාක් කලර්ස් වල අන්කොමන් කලර්ස් වල ඩෙනිම්ස් එහෙම මෙතන ගොඩාක් තියෙනවා සයිසස් 90 එක්ස්ට්‍රා ස්මෝල් වල ඉඳන්ම තියෙනවා. ඉතින් මම නම් ගොඩාක් වෙලාවට මෙතනට එන්නේ විශේෂයෙන් ටිකක් බ්ලේසර් එකක් එහෙම හොයාගන්න ඕන නම් ටිකක් හොයාගන්න බැරි කලර්ස් වල අපිට වැඩිම දකින්න තියෙන වයිට් එතකොට බ්ලැක් ඔන්න ඔය වගේ බ්ලේසර්ස් නේ. නමුත් මෙතන ගොඩාක් කලර්ස් වල බ්ලේසර් කලෙක්ෂන් එකක්ම තියෙනවා සයිසස් 90. ඉතින් මේ තියෙන්නේ මෙයාගේ ෆේවරිට්ම ප්ලේස් එක. ඉතින් ඔන්න ඔයා මෙන්ස් කැෂුවල් වෙයා හොයනවා නම් මේ ප්ලේස් එක ගොඩාක් හොඳයි කියලා කියන්න පුළුවන්. මොකද හරියම කම්ෆර්ටබල් මැටීරියල්ස් මෙතන තියෙනවා. ඒ වගේම ඉතින් මට ජිම් එකට ගෙනියන්න බෑග් එකක් ඕනම වෙලා තිබ්බේ. එතකොට තමයි ඉතින් මම දැක්කේ රීබක් එකේ මෙන්න මේ විදිහට බෑග්ස් වලට 40% ඩිස්කවුන්ට් එකක් තියෙනවා කියලා. ඉතින් කොහොමද නොගෙන යන්නේ? තව දෙයක් තියෙනවා. දැන් ඔය ඇඳුම් ගන්න යද්දි මට එන ප්‍රශ්න ටිකක් කියන්නද? ඔන්න ගොඩාක් වෙලාවට මම දැක්කම ආසම හිතන විදිහේ ඩ්‍රෙස් එකක් තියෙනවා කියන්නකෝ. ඉතින් ඔන්න ඔය ඩ්‍රෙස් එකට මම ගොඩාක් කැමති වුණොත් එහෙම මට ඇති වෙන ප්‍රශ්නේ තමයි ඔය ඩ්‍රෙස් එකෙන් මගේ සයිස් එකට ගැලපෙන විදිහට නැහැ. එක්කෝ එක දිගයි, එක්කෝ එක කොටයි. එහෙමත් නැත්නම් ඔය දෙකම හරි විදිහට ගැලපුණොත් එහෙම ඒක මං ආස පාටක් නෙමෙයි. ඉතින් ඔය වගේ ප්‍රශ්න අපිට නිරන්තරයෙන්ම ඇති වෙනවා. පේනවනේ ඉතින් මම බොරුද කිව්වේ කියලා. මේ පෑන්ට් එක දැක්ක ගමන් නම් මට පුදුම විදිහට ආස හිතුණා මේ කලර් එකට, මේ ඩිසයින් එකට මේකට හරිම ආස හිතුණා. හැබැයි ඉතින් වැඩේ කියන්නේ මේක තියලා බැලුවම තමයි තේරෙන්නේ මේක කොච්චර දිගද කියලා. ඉතින් මේ ඇවිල්ලා ඉන්නේ සහේලියකට. මේක මම ගොඩක් ආසම තැනක් එන්න. මොකද මේකේ ටිකක් හරිම ලස්සන විදිහේ බැංකොක් ඇඳුම් ගොඩක් වෙලාවට දකින්න පුළුවන්. මේ දවස්වල ගොඩාක් වයිරල් වෙලා යන බැංකොක් ඇඳුම් මෙතනින් ගන්න තියෙනවා.
ලස්සනම ලස්සන ක්‍රොප් ටොප් සාමාන්‍යයෙන් මේ වගේ කලර්ස් එහෙම හරි අඩුයි හොයාගන්න. අපිට ගොඩාක්ම දකින්න ලැබෙන කලර්ස් ටිකක් විතරනේ තියෙන්නේ. හැබැයි මෙතන ටිකක් වෙනස් විදිහේ කලර්ස් එහෙම ඔයා try කරන්න කැමති නම් තියෙනවා. ඒ වගේ මෙන්න මේ ස්කර්ට් එකක් මං ගාවත් තියෙනවා මෙතනින්ම අරගෙන. හරිම ලස්සනයි. අනිත් එක තමයි මට හිතන දේ අනිත් බැංකොක් shops එක්ක බලනකොට මේකේ prices උත් ලොකුවට වැඩි නැහැ. සාමාන්‍යයෙන් හොඳයි. ඒ වගේම ඉතින් ඔන්න ඔයා හොඳ මැටීරියල් එකකින් ස්පෝර්ට් වෙයාර්ස් හොයනවා නම් සාමාන්‍යයෙන් හොඳ ප්‍රයිස් එකකට ඔයාට මෙන්න මෙතන ස්පෝර්ට් වෙයාර්ස් try කරලා බලන්න පුළුවන්. ගෑල් ළමයින් පිරි ළමයින් දෙකොල්ලන්ටම ගැලපෙන විදිහේ ස්පෝර්ට් වෙයාර්ස් මෙතන තියෙනවා. ඒ වගේම තමයි sizes අනුවත් බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් extra small එකේ ඉඳන් medium large එතකොට XL ඔන්න ඔය විදිහේ sizes ඔක්කොටම ගැලපෙන විදිහට හරිම කම්ෆර්ටබල් විදිහේ ස්පෝර්ට් වෙයා කලෙක්ෂන් එකක් මෙතන තියෙනවා. ඉතින් විශේෂයෙන් මේ ස්පෝර්ට් බ්‍රා වලට මට ගොඩාක් ආස හිතෙනවා. මොකද හරිම ලස්සන කලර්ස් ටිකකින් ඒ වගේම යුනික් ඩිසයින්ස් ටිකකින් මෙතන තිබ්බා. ඒ වගේම ඒගොල්ලන්ගේ හැම වීක් එකකම වගේ අලුත් ඩිසයින්ස් එනවා. ඉතින් ඒ හින්දා ඔන්න ඔයාත් ගිහින් බලුවොත් මේ ස්ටෝර් එකේ නම මම හිතන්නේ ස්පීඩ් නෝ ලිමිට් එක ඉස්සරහා තමයි මේක තියෙන්නේ. ඉතින් මෙතනින් ඔයාට try කරලා බලන්න පුළුවන්. ඇත්තටම හිතුවේ නැති වුණාට මේ ටිකට ගොඩාක් වෙලාව ගිහින් තියෙනවා. ඉතින් එනකොට තමයි මම දැක්කේ මෙතන ඔෆර් එකක් තියෙනවා ටී-ෂර්ට්ස් දෙකකට එකක් ෆ්‍රී හම්බ වෙන. ඉතින් ඒ නිසා මම ගෙදරට මේ වගේ හරීම සැහැල්ලු ඒවා අඳින නිසා මම මෙතනින් ටී-ෂර්ට්ස් උත් අරගත්තා. අද නම් ඉතින් ඔක්කොම වගේ අරගත්තේ ජිම් එකට ඕන කරන ඒවා. මොකද මේ කාලෙකින් තමයි මම ජිම් යන්න පටන් ගත්තේ. ඉතින් ඒ හින්දා ජිම් යන්න අරන් මල වදයක් තියෙනවා. ඉතින් ඒ හින්දා ඇත්තටම මං ගාවට ජිම් එකට අඳින ඉස්සර ගොඩාක් ඒවා තිබ්බා. හැබැයි දැන් මේ සෑහෙන ඒවා දැන් නැහැ. ඉතින් ඒ හින්දා ජිම් එකට ඕන කරනවා තමයි ගොඩම ගත්තේ. මගේ බෑග් එක එක්කෙනෙක් හොරකම් කරලා තිබ්බා. ගෙදරම ඉන්න කෙනෙක් තමයි බෑග් එක හොරකම් කරලා තිබ්බේ. ඉතින් ඒ හින්දා මට බෑග් එකක් ගන්න උනා නේද? ඉතින් බලයට එනකොට තමයි මම දැක්කේ මෙතන Shiseido brand එකට වගේම තව fragrances කිහිපයකටම හොඳ ඩිස්කවුන්ට් එකක් තිබ්බා 50% ඉඳන් 40 30 ඔය විදියට. ඉතින් මේකත් ඔයාලට ගේන්න ඕනි කියලා හිතුවා. අනේ පව් අනේ අර ටික කොහොම ඉස්සන් එනවා. ඉතින් අනිත් ටික වෙන දවසක අරන් එන්නම්. බයි.